සුගිය 25 වෙනිදා සවස් භාගයේ සිට මේ දක්වා අඛණ්ඩව වර්ෂාව ඇදහැරෙනවා. මේ වෙනකොට දිස්ත්‍රික්කයේ තියෙන සියලුම වැව් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ජලාශවල වාන්දුරට විවෘත කරලා තියෙනවා. බොහෝමයක් මාර්ග ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ වගේමයි ගස් කඩා වැටීම් සහ නිවාස ජලයෙන් යටවීම අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට දිස්ත්‍රික්කයේ පුරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ම යම් ආකාරයක බලපෑමකට ලක් වෙලා තියෙනවා ජල ගැලීම් නිසා. ඒ වගේමයි පවුල් 400කට ආසන්න සංඛ්‍යාවක පුජ්‍යලියුන් 1000කට ආසන්න පිරිසක් මේ වෙනකොට පීඩාවටපත් වෙලා තියෙනවා. ඒ වගේමයි සුරුකුම් මධ්‍යස්ථාන අපි 8ක් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ ස්ථානවල පවුල් 110ක පුජ්‍යලියුන් 400කට ආසන්න සංඛ්‍යාවක් පදිංචි කරවලා ඔවුන්ට පිසු ආහාර ලබා දීම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒත් එක්කම ආපදාවට ලක් වෙච්ච බලපෑමට ලක් වෙච්ච නිවාසවල පදිංචිකරුවන් සඳහා වියලි ආහාර ලබා දීමත් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. මේ අදාළ කටයුතු සියල්ල මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22 ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව ආරක්ෂක අංශයේත් සහාය ඇතිව කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේමයි වැව්වල තත්ත්වය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් වෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවශ්‍ය ස්ථානවලදී අවශ්‍ය තැන්වලදී මේ වැව්වල ජලය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම වාන්දුරට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. මේ ජල ගැලීම් හේතුවෙන් මල්වතෝය නිම්නයේ ජීවත් වෙන ප්‍රජාවට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ හේතුව නිසා විලච්ඡය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දැඩි බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විලච්ඡය වැව පිටාර ගැලීම නිසාත් පවුල් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වෙනකොට බලපෑමට ලක් වෙලා තියෙනවා. මේ ගංවතුර සහ අපදා තත්ත්වයේ හේතුවෙන් එක මරණයක් වාර්තා වෙනවා දිස්ත්‍රික්කයේ. ඇත්තටම එය අනතුරක් සිද්ධ වීමක් පාර හරහා වැටිච්ච ගසක ගැටීම නිසා මෝටර් සයිකලයක් එහි ගමන් කළ පුජ්‍යලයා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට අමතරව වෙනත් කිසිදු ආකාරයක ජීවිත හානියක් වාර්තා වෙන්නේ නැහැ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සහ ආපදාවට ලක් වෙච්ච ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පියවර ගනිමින් සිටිනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනිකුත් සියලු රාජ්‍ය ආයතන ආරක්ෂක අංශ සියලු මැදිහත් වීම මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒ වගේමයි විදුලිය බිඳ වැටීම් යම් ප්‍රමාණයක් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා. විදුලි බල මණ්ඩලය සහ පළාත් පාලන ආයතන එකතු වෙලා විදුලිය යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. මේ සියලු කටයුතු අදාළ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සම්බන්ධීකරණය කරමින් පවතිනවා. තවදුරටත් මේ ප්‍රදේශයට වර්ෂාව ඇදහැරෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා පිටස්තර ප්‍රදේශවලින් විශේෂයෙන් මේ නගරයට අනුරාධපුර සුද්ධ භූමියට පැමිණීමට බලාපොරොත්තු වෙන සැදැහැවතුන් ඉන්නවා නම් මෙහි මාර්ගවල තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමක් කරලා තමන්ගේ ගමන පිළිබඳව තීන්දුවක් ගන්නවා නම් හොඳයි කියලා අපි යෝජනා කරනවා.